Hi guys, welcome back to my YouTube channel. ඉතින් මේ පාරේදී අය කෙනෙක් හම්බුණා. ඉතින් එයා හම්බ වෙලා මගෙන් පොඩි මේ වාහනේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න ඉල්ලුවා. මොකද මේ කොළඹේ එයා ටෙස්ට් ඩ්‍රයිව් එක ගිහිල්ලා ඒ වුණාට මේ මම වාහනේ පැදපු වාහනයක් නිසා පැදපු කෙනෙක්ගේ වාහනේ පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න ඉල්ලුවා. ඉතින් මේ එයාට ටෙස්ට් ඩ්‍රයිව් එක යන්න එයා ටෙස්ට් ඩ්‍රයිව් එක යන්න දුන්නා මම. එයා ඉල්ලුවේ මේ මම ඩ්‍රයිව් කරන් එයා ටෙස්ට් ඩ්‍රයිව් මේ එයා පැත්තේ සීට් එකේ වාඩි වෙලා යන්න. එහෙම නෙවෙයි මං කරේ එයාටම වාහනේ අරන් යන්න දුන්නා. ඉතින් එයාත් එක්ක පොඩක් කතා කරාම මේ ගොඩක් අයට මම පළවෙනි වීඩියෝ එක බලන්නේ නැති මගේ පළවෙනි වීඩියෝ එක අපි බ්‍රවුන්ස් එකෙන් වාහනේ ගන්න ගිහිල්ලා අපිට වෙච්ච දේ ගැන. ඉතින් ඒ අයටත් වෙලා තියෙන්නේ ඒ ටිකම තමයි ගොඩක් දෙනෙක් මට බැනලා තිබ්බා මේ වාහනයක් අරන් තියෙන පළවෙනි පාර එහෙම කියලා ඉතින් එක එක දේවල් කියලා බැනලා තිබ්බා. ඉතින් බලන් ගියාම මේ බ්‍රවුන්ස් එකෙන් වාහනයක් ගත්ත බොහෝ දෙනෙක්ට වෙලා තියෙන්නේ ওই ටික තමයි ඉතින්. මට වෙච්ච දේම තමයි ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් මේ ඒ අයත් එක්ක ටෙස්ට් ඩ්‍රයිව් එක ගියා. ඉතින් ඒ අයගෙන් මම වොයිස් කට් එකක් ගත්තා. දැන් ඒක බලලා ඉන්නකො එහෙනම්. මේක ක්ලික් ස්ටාර්ට් බ්‍රේක් එක පාගෙන මේ බටන් එක ප්‍රෙස් කරාම ස්ටාර්ට් වෙනවා වාහනේ. හරි. දැන් ස්ටාර්ට් වුණානේ. දැන් ස්ටාර්ට් වුණා. දැන් බ්‍රේක් එක කකුල තියාගෙන අරක ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි කකුල් දෙකම ගන්න ඕන. දෙකම ගන්න. හරි. එකක් මේක තියාගන්න බ්‍රේක් එකට. හරි. ඕකේ ඇක්සලරේටර් එකට දැන් බ්‍රේක් එකෙන් හිමිට කකුල ගන්න. හරි. ජීර් එක දාගන්න. ඇක්සලරේටර් පා ගන්නත් එපා. බ්‍රේක් එකට කකුල තියාගන්න. බ්‍රේක් එක පාගලා ජීර් එක දාන්න. නෑ එහෙම අවුලක් නෑ. බ්‍රේක් එක පා ගන්න කෝකට. D එකට ඩ්‍රයිව් කියන එකට. හරි. මෙතන පෙන්නනවා මේ. මෙතන ඩ්‍රයිව් පෙන්නනවා. හරි. යන්න තියෙන්නේ දැන්. එච්චරයි. හෝ වැරදුනා. ඔන්නෝක තමයි අවුල. මේ සිග්නල් මේ පැත්තේ අරක මේ පැත්තේ. ඒකයිනේ. ඔව්. ඕකේ ඔය ඇලාම් සිස්ටම් එක වදිනවා හොඳයි අපිත් බය ගෙනාවේ මේ. ඒක වදිනවනේ. ඔව් ඒක 20ට අඩුවෙන් යනකොට වදිනවා. උඩනේ එක පැත්තට අදින වගේ එක හැටිද? නෑ. එක පැත්තට අදින්න කියන්නේ මේක මේ කොහාට කැපුවත් කෙලින් කරනවා. ඒකයි. ස්ටියරින් වීල් එක කොහාට කැපුවත් කෙලින් කරනවා. ඔව්. ඇත්තටම රනින් වල නම් මේකේ අවුලක් අවුලක් නෑ. රනින් වල අවුලක් නෑ. ගෑස් වෙනවත් පෙරෙනවත් අඩුයි. බලමු අපි තාපොඩ්ඩක් පැදලා දැන් වුණ 38යි වේගය. ස්පීඩ් එක ගන්නවා. තාම මොඩ් එකක් තියෙනවා මේකේ. තාම මොඩ් එකක් තියෙනවානේ. අපි අතන මෙතන හරමු මල්ලියද. ඇත්තටම මේ දැනට ඉතින් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් දැනට හොඳයි. ඉතින් තව පස්සේ කොහොමද දන්නේ? දැනට ඇත්තම කාර් එක හොඳයි. සිග්නල් මේ පැත්තේ. ඔක මාරු වෙනවා මාසයක් විතර යනකම් මටත් මාරු වුණා. ඔය කට්ටිය පොඩ්ඩක් කියන්නවා මේක මේ සිග්නල් තියෙන අනිත් ඒවා වගේ නෙමෙයි මේ යුරෝපියන් ස්ටයිල් එකට ඒක ඇවිල්ලා තියෙන්නේ. ස්ටයිල් එකට තියෙන්නේ කියලා. පවර් එහෙමත් හොඳයි වාහනේ මේ ස්ටියරින් වීල් එකේ පවර් ඔව් දැනෙන්නේවත් නෑ. අර කෙලින් කරන එක ඒකත් ටික දවසක් යනකොට හරියනවා. ඒකේ පොඩ්ඩ අතර දැනෙනවා ඒක. අපි මේ කොහාට කැපුවා ටක් ගාලා කෙලින් කරනවා වාහනේ. AC on කරනවලු පොඩ්ඩ AC තත් එක කොහොමද කියලා. AC එච්චරම මේ ලොකු AC එකක් නෑ. නෝමල් AC එකක් තියෙනවා. ඉතින් අපිට කූල් එක නිවන්නේ නැති. ඇතිනේ. ඔව් අර සාමාන්‍ය ජපන් වල වගේ අර හීතලේ ගල් ගැහෙන එහෙම AC එකක් දාන්න බෑ. ස්පීඩ් එක 50ට තියෙනවා. ස්පීඩ් එක පෙන්නනවා අල්ලි මේ 50ට. ඉතින් මේකත් දෙපැත්තට යන්නේ මොකුත් ප්‍රශ්න නැහැ. දැනට නම් ඇත්තටම හොඳම කන්ඩිෂන් එකක් තියෙනවා. ඒක වරදිනවා අනිවාර්යෙන්. ඔව් ඒක වරදිනවා. ජපන් වාහන පැදලා පුරුදු කට්ටියනේ. ඇත්තටම වාට ගොඩාක් ස්තුතියි. ඒ කියන්නේ මම BMW එකට සල්ලි බෙදලා දැන් මාස 3ක් බලන් ඉන්න කෙනෙක්. තාම මට කිසිම මේකක් ආරංචියක්වත් දුන්නේ නැහැ මගේ වාහනේ ඇවිල්ලාද කියලා. අනිත් එක තමයි මම හම්බන්තොට කෙනෙක්. ඉතින් මම කියනවා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඉෂාරාණක්කාර මහත්තයාගෙන් හම්බන්තොට වාහන කොළඹින් නැතුව අපිට හම්බන්තොටින්ම ගන්න සලස්සලා දෙන්න කියලා. හරි එහෙනම් මේකට මම අත්දැකීම් ලබා දුන්න මේ මල්ලිටත් ගොඩාක් ස්තුතියි. ඉතින් බලන්න කම්පැනියෙන් පුළුවන් තරම් අපිට හම්බන්තොටින් සල්ලි බැඳපු වාහන හම්බන්තොටින්ම අපිට ගන්න පුළුවන්ද කියලා. හරි එහෙනම් ගොඩාක් ස්තුතියි. හරි ඔයාලා බලුවනේ අයගේ වීඩියෝ එක. ඉතින් ඒ අයටත් වෙලා තියෙන මට වෙච්ච දේම තමයි මාස 3ක් වෙනවලු ඕඩර් කරලා තාම වාහනේ ගැන මේ
කිසිම විස්තරයක් මේ වාහනේ ගන්නවත් කියලා කෝල් එකක් දීලා නැහැ. මම ඒ අයට කිව්වා මගේ වීඩියෝ එක බලලා ඔයත් මෙහෙම ගිහිල්ලා ගන්න කියලා. ඉතින් ඒ වගේම මේ ඉෂාර නායනක්කාර මහත්තයාට කියන්න තියෙන්නේ මේ අපිට හම්බන්තොටින්ම මේ වාහනේ ගන්න ගාල්ල මාතර ශ්‍රීස්ස ගොඩක් අය වාහන ගන්නවනේ. ඉතින් ඒ අයට වාහනේ ගන්න හම්බන්තොටින්ම විදියක් සලසලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. ඒ වගේම දැන් ඔයාලයි වාහන BMW E7 එක ගෙනල්ලා හම්බන්තොටම යාඩ් 3ක් පිරෙන්න ගහලා තියෙනවා. ඒ වගේම මම කැරියර් එකේ අයියත් එක්ක පොඩක් කතා කරා. එයාත් කිව්වා කොළඹ LOS යාඩ් එක සම්පූර්ණ පිරීලා වාහන දාන්න තැනක් නැහැ කිව්වා. කැරියර් එකේම වාහන ටික තියාගන්න කතාවක් කිව්වා. ඉතින් ඔයාලා ඉක්මනට මේ වාහන ටික බෙදලා දෙන්න. මිනිස්සු ඇඩ්වාන්ස් උත් කරලා තියෙනම් වාහන අරගෙන තියෙනම් ඔයාලට ඇයි බැරි මේක ඉක්මනට බෙදලා දෙන්න. අපේ වාහනේ ගන්නකොට බ්‍රේක් ඩිස් එහෙම ඔක්කොම මලකඩ කාලා වයිපර් එහෙම මේ උණු වෙලා වයිපර් වල ගන්න දෙයක් නැහැ. ඉතින් අපි වාහනයක් ගත්තම සාමාන්‍යයෙන් තෙමෙන්නේ නැති තැනක දාලා අපි වාහනේ පරිස්සමට පාවිච්චි කරනවානේ. ඔයාලා මිනිස්සුන්ගේ යකඩ හීන. අපිත් අමාරුවෙන් තමයි මේ වාහනේ ගත්තේ. සමහරුන්ට මේක වටිනාකමක් නැතුව ඇති මේ වාහනේ කියන්නේ මොකද්ද කියලා සමහරුන්ට හිතනවා. ඒ වුණාට ඔයාලා මේක මෙහෙම නොකර මිනිස්සුන්ගේ වාහන ටික අඩුම ගානේ ලංකාවට ආවම ඔයාලා චීනයේ වාහන ටික හදලා මෙහාට එවන්නත් යන්නේ මාස 3යි. ඔයාලා ඩිලිවරි කරගන්නත් බෑ මාස 3කට වඩා යනවා ඩිලිවරි කරගන්නත්. ඒක නිසා කියන්නේ මේක ඉක්මනට බෙදලා දෙන ක්‍රමයක් හදාගන්න කියලා තමයි. ඒ වගේම ඔයාලා මේ ආෆ්ටර් සර්විස් එක ගැනත් හිතන්න. අපි දැන් සර්විස් කරන්න එනකොට මේ හොඳ ආෆ්ටර් සර්විස් එකක් අපි බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලා බලලා මොනක් හරි අදහසක් ගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා අදහසක් කමෙන්ට් කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.